දාන සංස්කෘතිය සිද්ධ වුණේ තරුණයන් දෙදෙනෙක් දෙපාර්ශවයකින් ඡන්දය ඉල්ලද්දී කඩු කිනිසි අරගෙන පිස්තෝල අරගෙන හන්දියක් ගානේ ගහමරා ගත්ත එක. ඒත් බලන්න අද මේ මොහොත වෙනකොට මේ වේදිකාව උඩ පක්ෂ දෙකකින් ඡන්දය ඉල්ලන ජව සම්පන්න තරුණයෝ දෙන්නෙක් එකට එකතු වෙලා නව ගමනක් යන්න සූදානම් වෙනවා. ඒක සතුටු නැද්ද? අන්න ඒක වෙනුවෙන් ගහමු අපුරියා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ මේ කල්පන ධර්මරත්න මැතිතුමා අනාගතයේ දවසක මේ රටේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඇමති කෙනෙක් වෙලා මේ රටේ ඉහළම පුටුවේ වැජඹෙන දවසට කවුද නිල නොලත් නායකයා බවට පත් වෙන්නේ? ඒ මම මිත්‍රවරුනේ ගානපුරා. මොකද මම තමයි එතුමාගේ ළඟින්ම ඉන්නේ. මම තමයි එතුමාට උපදෙස් අනුශාසනා දෙන්නේ. මම තමයි එතුමාව මේ ගමන අරගෙන යන්නේ. එහෙමනම් මම තව කාල වේලා ගන්න නැතුව ඔබ තමුන්නාසලට හඳුන්වලා දෙනවා. ඔබ තමුන්නාසලාගේ නිවසට ඇවිල්ලා කාට කෝප්පයක් බීලා ඔබ තමුන්නාසලා වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච අසහාය තරුණ නායකයාට කල්පන ධර්මරත්න මැතිතුමාට ඔබ තමුන්නාසලාව ආමන්ත්‍රණය කරන හැටියට